WhatsApp කියන්නේ ලෝකේ රටවල් 180කටත් වැඩි ප්‍රමාණයක බිලියන 2කට වැඩි පිරිසක් භාවිතා කරන යෙදවුමක්. මෙටා සමාගම විසින් පාලනය කරන WhatsApp කොරෝනා සමයත් එක්ක ලංකාවේ ලොකු කුඩා කවුරුත් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වුණා. ඉතින් ඔයත් WhatsApp භාවිතා කරන කෙනෙක් වෙන්න පුළුවන්. WhatsApp භාවිතා කරන ඔයාට ඇතිලා තියෙන ලොකුම ලොකු ගැටලුවකට විසඳුමක් අරගෙන තමයි අද රන්සර් ටෙක් YouTube channel එකෙන් මම ඔයගොල්ලෝ ළඟට ආවේ. ඉතින් මුලින්ම මතක් කරනවා රන්සර් ටෙක් YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න රන්සර් ටෙක් YouTube channel එක. ඒ වගේම bell icon එක all click කරලා තියාගන්න. මේ වගේ වටිනා කියන වීඩියෝ බොහොමයක් මම ඔයගොල්ලන්ට අරගෙන එනවා. ඒ සියල්ල notification එකක් මාර්ගයෙන් එසනින් ඔබ වෙත අරගෙන එන්නට පුළුවන්. bell icon එක all click කරලා තියාගත්තම ඒ වගේම තමයි මගේ වීඩියෝ එක හොඳ නම් like කරන්න, ඒ වගේම ඔයගොල්ලන්ගේ ಗುಣ දොස් comment කරන්න කියලා කියනවා. ඒ වගේම තවත් කෙනෙකුට දැනගන්න share කරන්න කියලාත් ඉල්ලන ගමන් අපි අද බලන්නේ WhatsApp වලින් ඔයාට ආපු මේ ලොකුම ලොකු ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්නේ කොහොමද කියලා. හොඳයි අපි වීඩියෝ එකට යමු. හොඳයි යාළුවනේ, රන්සර් ටෙක් YouTube channel එකට සුබ දවසක් කියලා හැම කෙනෙක්ම පිළිගන්නවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අද මම ඔයගොල්ලන්ට කතා කරන්නේ WhatsApp සම්බන්ධ ගැටලුවක්. ඔයගොල්ලන්ට ඇවිල්ලා තියෙන, ඔයගොල්ලන්ට බොහෝ දෙනෙකුට ඇති වෙලා තියෙන ගැටලුවක් වෙන්න පුළුවන් මේ ගැටලුව. ඒකට විසඳුමක් මම අරගෙන එන්නේ. ඉතින් ආයෙම මතක් කරනවා රන්සර් ටෙක් YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එක all click කරලා තියාගන්න. මේ වගේ වටිනා වීඩියෝ ඔබට දැම්මු සැනින් notification එක මාර්ගයෙන් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳ නම් like කරන්න, ඒ වගේම ඔයගොල්ලන්ගේ අදහස් comment කරන්න, තවත් කෙනෙකුට බලන්න share කරන්න කියලා ඉල්ලන ගමන් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ WhatsApp පාවිච්චි කරන ඔයගොල්ලන්ට කවදම හරි දවසක ඇති වෙලා ඇති ගැටලුවක්. තවත් කෙනෙකුගේ ලස්සන DP එකක් WhatsApp DP එකක් දැක්කොත් එහෙම නැත්නම් තව කෙනෙකුගේ WhatsApp DP එකේ තියෙන ෆොටෝ එකක් ඔයගොල්ලන්ට ගන්න ඕන වුණොත් මේක ගන්න ඔයගොල්ලෝ try කරලා ඇති screenshot එකක් ගහලා ගන්න බෑ. එහෙම නැත්නම් ස්ක්‍රීන් වීඩියෝ එකකින් ගන්න බලන්න ඇති. ඒත් ගන්න බෑ. මෙන්න මේ WhatsApp DP එක කොහොමද ඩවුන්ලෝඩ් කරන්න කියන කාරණාව තමයි අද රන්සර් ටෙක් YouTube channel එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. මේකට අපිට උදව් කරන්නේ Toolsin කියන වෙබ් අඩවිය. Toolsin වෙබ් අඩවිය හරහා තමයි අපි තවත් කෙනෙකුගේ WhatsApp DP එක ඩවුන්ලෝඩ් කරගන්න අද මේ ක්‍රමය බලන්න සූදානම් වෙන්නේ. මේ ක්‍රමය හරහා ඔබට පුළුවන් තවත් කෙනෙක්ගේ WhatsApp DP එක ඩවුන්ලෝඩ් කරගන්න Toolsin වෙබ් අඩවිය හරහා. ඉතින් මේක කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. හොඳයි, ඉතින් කරන්න තියෙන මුලින්ම Google වලට යන්න. Google වලට ගිහලා search කරන්න WhatsApp DP download කියලා. මෙන්න මේ විදිහට search කරාම result එක මුලින්ම එනවා. Toolsin වෙබ් අඩවිය result එක තමයි මුලින්ම එන්නේ. අපි දැන් යමු ඊළඟට මේ Toolsin වෙබ් අඩවියට. මෙන්න මෙතන ක්ලික් කළා අපි Toolsin වෙබ් අඩවියට යනවා. ඒක ඉන්ටර්ෆේස් එක මේ ආකාරයෙන් තමයි පෙන්නන්නේ. එතන තියෙනවා WhatsApp phone number කියලා. අපිට DP එක download කරන්න අවශ්‍ය phone number එක මෙතෙන්ට ඇතුළත් කරන්න ඕන. ඒක මුලින්ම country code එක ඇතුළත් කරන්න තියෙනවා. මෙතනින් දැන් අපිට පුළුවන් මෙතනින් රට තෝරන්න. country code එක තෝරන්න පුළුවන් අපිට. දැන් මම මෙන්න මේ විදිහට මම ලංකාවේ නම්බර් එකක් තෝරන්නේ. ලංකාවේ නම්බර් එකට මම ලංකාව country code එක තෝරනවා. ශ්‍රී ලංකාවේ country code එක මේ විදිහට පහළට ගියාම ශ්‍රී ලංකාව මෙතන පෙන්නනවා. මෙන්න මේ විදිහට ශ්‍රී ලංකාව තෝරලා ඊට පස්සේ මෙන්න මෙතනට මම අපිට අවශ්‍ය DP එක අවශ්‍ය phone number එක ලබා දෙනවා. හොඳයි, ඊළඟට අපිට දැන් නම්බර් එක මෙතන දීලා මේ විදිහට පහළට යනකොට මෙතන තියෙනවා download now කියලා. මෙන්න මේ download now කියන එක දුන්නම ඊළඟට අපේ ඉන්ටර්ෆේස් එකට එනවා. අපි DP එක download කරන්න අවශ්‍ය DP එක සහ ඒ phone number එක අපිට මෙන්න මේ විදිහට පෙන්නනවා. එතන පහළ වම් පැත්තෙන් තියෙනවා save DP කියලා. මෙන්න මේ save DP කියන එක දැන් අපි ලබා දෙන්නට ඕන. අන්න ඒක දුන්න ගමන් අපිට අවශ්‍ය කෙනාගේ DP එක අපේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මේ විදිහට තමයි අපිට පුළුවන් වෙන්නේ කෙනෙක්ගේ WhatsApp එක DP එක ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් අද අපි ඔයගොල්ලන්ට අරගෙන ආවේ WhatsApp DP එකක් කොහොමද ඩවුන්ලෝඩ් කරන්නේ කියලා. ඉතින් මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින්
ඉදිරියට නැවතත් අපි හමු වෙන බලාපොරොත්තු වෙනවා. එහෙමනම් බොහොම ස්තුතියි. සුබ දවසක්. රන්සරට එකතු වෙලා හිටියට හැම කෙනෙකුටම නැවතත් ප්‍රාර්ථනා කරනවා ලස්සන දවසක්.